නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පර දුක්ඛේ සති සාදූනං හදය කම්පනං කරෝති ති කරුණා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මාගේ මාතෘකාව වන්නේ මෙරට දුප්පත් ජනතාවගේ ජීවත් වීම පිළිබඳව සාකච්ඡාවක් ඉදිරිපත් කිරීමටයි. මෙරට පවත්නා බුදුක්කු පැල්පත් වාසීන්ගේ ජීවිත පිළිබඳ සාකච්ඡාවක් ඉදිරිපත් කරමින් ඒ කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. බුදුදහම සාජීවනය පෙන්වා දෙන දහමකි. එසේම සමානාත්මතාවය කතා කරන දහමකි. එසේම හේතුඵල දහමකි. එය කර්මවාදයක් නොවේ. හේතුව හා ඵලය පිළිබඳ සාකච්ඡා කරන දහමකි. සෑම දෙනාගේම අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව සාකච්ඡා කරන දේශනාවකි. කරුණා මෛත්‍රිය පෙන්වා දෙමින් අන් අයගේ දුක වේදනාව ඉගැන්වීමකි. ඒ පිළිබඳව පෙළදහමේ දහස් ගණන් කරුණු අන්තර්ගත වේ. කූටදන්ත සූත්‍ර හා දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය මේ පිළිබඳව පෙන්වා දෙයි. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය අනුව පාලකයාගේ යුතුකම් පෙන්වා දෙයි. එසේම සංයුත්ත නිකායේ මේ පිළිබඳව විස්තර කෙරේ. කුද්දක නිකායේ ධම්මපදයේ විවිධ උපමා පෙන්වා දෙමින් සාකච්ඡා කරයි. ආරාම රූපා වන රූපා ආදී වශයෙන් මිනිස් අවශ්‍යතා පෙන්වා දෙයි. අන් අයගේ දුක නොතේරී සැප විඳින ආකාරයේ ධනිය ගෝපාල සූත්‍රයේ සඳහන් වේ. උදකංගි නයන්ති නෙත්තිකා යනුවෙන් මිනිස් අවශ්‍යතා පෙන්වා දෙයි. අවමට්ටමේ සැපතක්වත් නැති ලක්ෂ ගණන් ජනතාව ජීවත් වේ. හරියට හිසට වහලක් නැති ජනතාව දහස් ගණන් ජීවත් වේ. අදනානන්දනේ අනුපාදීයමානේ දාලිද්‍යම් වේපුල්ල මගමාසි චක්කවදි සියනා සූත්‍රයේ සඳහන් වේ. ආගම ධර්මයේ මුවාවෙන් සුරසප විඳින අය අප රටේ ඇත. කෝටි ගණන් යාන වාහන, ඒසී වාහන, ඒසී ගෙවල් වල ජීවත් වෙති. යම් යම් ආයතන වලට ලක්ෂ ගණන් වියදම් කොට සිමෙන්ති මාලිගා තනති. එම සිමෙන්ති මාලිගාවල ගෞරව වැඳ යති. ආගමේ මුවාවෙන් සුරසප විඳිති. තාන්නමාන පිළිබඳව කතා කරති. මිනිසුන්ට සාමාන්‍ය මිනිසුන්ට නාන කාමරයක්වත් වැසිකිළියක්වත් නැති ජනතාව කොතරම් ජීවත් වෙනවාද? මුළු දවස මුළුල්ලේම සංවේදන ක්‍රම වගින් ආගම ධර්මයේ ප්‍රචාරය කරයි. අහිංසක ජනතාව ලක්ෂ ගණන් දහස් ගණන් මුදුක්කු පැල්පත්වල ජීවත් වෙති. රටේ හැමෝම නිවන් දකින්න උත්සාහ කරති. ආගමික නායකයින්ට බෞද්ධ පාලකයින්ට මේවා පේන්නේ නැද්ද? ධනිය ගෝපාලාට මේවා පේන්නේ නැද්ද? රටේ උගත් නිලධාරීන්ට මේවා පේන්නේ නැද්ද? ඔවුන්ගේ අහිංසක ළමයින්ට සුපිරි වාහන, සුපිරි ගෙවල් වල සැප විඳිති. වගකිව යුතු ආගමික නායකයින්ට මේවා පේන්නේ නැද්ද? වෙනත් රටවල බෞද්ධ නොවන වෙනත් රටවල හැමට එකසේ සැලකති. බෞද්ධ නොවන රටවල ජනතාව හැමට සමානාත්මයෙන් ජීවත් වෙති. ඒ අහිංසක ළමයින්ට හැමදාම දුක උරුමද? මෙරට බුදුදහම කර්මවාදයක් වී ඇත. හේතුඵල දහමයක් වී නොමැත. පරදුක්ඛේ සති සාදූනං හදේ කම්පනං කරෝති කරුණා වැනි දේවල් වචන බවට පත්ව තිබේ. ලක්ෂයන් සුනීතලා, සෝපාකලා, රජ්ජුමාලා, ඉන්දිකලා ජීවත් වෙති. එබැවින් මා මේ කතාවෙන් අපේක්ෂා කළේ දුප්පත් මිනිසුන්ගේ දුප්පත් ජීවිත ගැන, මුදුක්කු පැල්පත් ගැන කතා කිරීමටයි. පාලකයින්ට, වගයුතු නිලධාරීන්ට, වගයුතු ආගමික නායකයින්ට මේවා පේන්නේ නැත. කර්මවාදයට බාර දී හේතුඵල ධර්මයේ අමතක කර ජීවත් වෙති. එසේ කල්පනා කරනකොට ඔබ සියලු දෙනාටම සියලු යහපත උදා වේවා. සබ්බේ සත්තා භවන්තු සුඛී සත්තා කියමින් මගේ කතාව අවසන් කරනවා.